2015 18 වෙනි ප්‍රශ්නේ පහත දී ඇති ප්‍රතික්‍රියාවේ වේගය සඳහා නිවැරදි සම්බන්ධතාව දක්වන පිළිතුර තෝරන්න. එතකොට සම්බන්ධතාව ගොඩක් කෙලින්ම දීලා තියෙනවා. මෙහෙමයි. මේකට මම පොදුවේ වලට උගන්වන එක ලියලා ඉස්සෙල්ලා කියලා දෙන්නම්. ඒ තමයි අපි කියනවා AA ධන BB යනවා CC ධන DD වලට. එතකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සමාන වෙනවා ඩෙල්ටා A සාන්ද්‍රණ බෙදීම ඩෙල්ටා T. මේක ප්‍රතික්‍රියකයක්. අපි වලට ගන්නවා ප්‍රතික්‍රියකයන් නම් ඍණ කියලා දාන්න ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකෙන් බෙදන්න. ඇයිලමයි මේ ඍණ කියලා දාන්නේ? දැන් සාන්ද්‍රණ වෙනසනේ ප්‍රතික්‍රියක. එතකොට ප්‍රතික්‍රියකයක් නම් වැය වෙනවනේ. වැය වෙනකොට මේගොල්ලොන්ගේ සාන්ද්‍රණ එන්න අඩු වෙනවා. ඒතර සාන්ද්‍රණ වෙනස ගන්න අවසාන එක්කෙනාගෙන් ආරම්භකයක අඩු කළානේ. එතකොට වැඩි අගයකින් දැන් අඩු අගයකට ආවම දැන් අපි අවසානයකින් ආරම්භකයක අඩු කරද්දී එන්නේ ඍණ ගන්න. ඒතර ශීඝ්‍රතාව ඍණාගයක් වෙන්න බෑනේ. ඒක නිසා ඍණයෙන් ගුණ කරනවා. ඒකන්ද මේ ප්‍රතික්‍රියක පාවිච්චි කළා ශීඝ්‍රතාව ලියද්දී මතක ඇතුව ඍණ දාන්න නැත්නම් වැඩේ වරදිනවා මේක ඍණ. ස්ටොයිකියෝමෙට්‍රියෙන් බෙදන්නේ ඇයි කියලා කියන්නම් මම. ඊළඟට මෙතන ඩෙල්ටා C සාන්ද්‍රණ වෙනස බෙදීම ඩෙල්ටා T මේක ඕනේ නැහැ. ඇයි? ප්‍රතිඵලනේ. ප්‍රතිඵල හැදෙනවා. හැදෙනකොට ටික ටික වැඩි වෙනවා. එතකොට වෙනස ගන්න අවසානකෙන් ආරම්භක එක අඩු කරනවා. හරිද? ධනාගයක් එන්නේ. මේකේ ඩෙල්ටා D සාන්ද්‍රණ බෙදීම ඩෙල්ටා T එක යට D. කොහොමනේ එන්නේ? ඇයි මේ ස්ටොයිකියෝමෙට්‍රියෙන් බෙදෙන සීන් එක මොකක්ද? ඔයාලා හිතනකො 2A ධන B වලින් C හැදුණා. එතකොට මෙතන දැන් A වැය වෙන ශීඝ්‍රතාව තියෙනෝනේ. A වැය වෙන ශීඝ්‍රතාවයෙන් භාගයකින් තමයි B වැය වෙන්නේ. නැත්නම් B වැය වෙනවා වගේ දෙගුණයක වේගයකින් A වැය වෙනවා. හේතුව මොකද්ද? A ගේ එක මවුලයක් ප්‍රතික්‍රියා කරන්නේ B ගේ මවුල දෙකක් එක්ක. A ගේ මවුල B ගේ මවුල 5ක් නම් B ගේ මවුල 5ක් නම් A ගේ මවුල 10යි නේ. A ගේ මවුල 20ක් නම් B ගේ මවුල 10යි. මේ ගානෙන් භාගයයි. ඒක කියන්න ඕනේ. එතකොට දැන් A ගේ ශීඝ්‍රතාවයි B ගේ ශීඝ්‍රතාවයි නිකම්ම මෙහෙම ලියලා සම කරොත් වැරදීනේ. B වැය වෙනවා වගේ දෙගුණයක වේගකින් A වැය වෙනවනේ. එහෙනම් ඔය එකම ගානකට ගේන්න තමයි අපි B ගේ ශීඝ්‍රතාව සමානයි A ගේ ශීඝ්‍රතාව බෙදීම ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයි. හරිනේ? එතකොට හැම කෙනාම ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකෙන් බෙදුවම එකම ගානක් එනවා. හරිද? දැන් මේකට ගැලපෙන එක සොයන්න කියලා කියන්නේ එතකොට මහ දෙයක් නෙමෙයි. තියෙන උත්තර ටික දිහා බලන්න. ඒකේ පර්මැංගනේට් සහ ඔක්සලේට් පාවිච්චි කරලා ලියලා තියෙන්නේ. එහෙනම් පර්මැංගනේට් ගත්තොත් කොහොමද වෙන්නේ? ශීඝ්‍රතාව ඩෙල්ටා MnO4 ඒක සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T මේක ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකෙන් බෙදන්න. අනිත් එක ඔක්සලේට් මේක ඍණ දාන්න ප්‍රතික්‍රියකයක්. මේක ඩෙල්ටා C2O42 සාන්ද්‍රණය බෙදන්න ඩෙල්ටා T ගෙන්. මේක එක බෙදීම 5 ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකෙන් බෙදුවා ප්‍රතික්‍රියකයක් නිසා ඍණ දැම්මා. දැන් අපෙන් අහන්නේ මේ තියෙන හැම එකේම බලන්න පර්මැංගනේට්ගේ වැය වෙන සාන්ද්‍රණය යුක්ත වෙන්නේ. එහෙම කරන්න. දෙපැත්තම ඍණෙන් ගුණ කරාම ඍණ අයින් වෙනවා. ඩෙල්ටා MnO4 සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. දෙපැත්තම දෙකෙන් ගුණ කරාම දෙක බෙදීම 5යි C2O42 සාන්ද්‍රණය බෙදීම ඩෙල්ටා T. දෙපැත්තම ඍණෙන් ගුණ කරාම ඍණ නැති වෙනවා. 5න් 2 එන්නේ ඍණ ලකුණු නැති වෙන්න ඕන. පළවෙනි උත්තරේ කලබලයට ගහන්න එපා. ඒකේ තියෙන 2න් 5. ওই තියෙන උත්තර වලින් ගැලපෙන්නේ උත්තරේ අංක 4. ඒක නිසා 2015 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 4 වෙන්න ඕන. හරිද? 2015 18 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 4 වෙන්න ඕනේ.